අයිබෝන් මම ඩොක්ටර් සචින්ත විජේසිරිවර්ධන පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සම්බන්ධයෙන්. ලංකාවේ කාන්තාවන් අතර දෙවෙනියට බහුලතම පිළිකා වර්ගය තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාවයි. අනිකුත් පිළිකාවන්ට සාපේක්ෂව තරුණ රෝගීන් අපි බහුලව දකිනවා මේ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව. තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාවල මූලික ලක්ෂණය වන්නේ ඔබගේ බෙල්ලේ ඉදිරිපස ආශ්‍රිතව දක්නට ලැබෙන ගැටිත්තක්, ඉදිරියට නෙරා යාමක් හෝ ඉදමීමක්. මෙවැනි අවස්ථාවකදී ඔබ මූලිකව සිදු කර යුත්තේ ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා බෙල්ලේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම මගින් මෙම තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිත්තක් තියෙනවාද, ඒක එකක් වෙන්න පුළුවන්, කිහිපයක් වෙන්න පුළුවන්, මේ හඳුනා ගැනීම. ඉන් අනතුරුව එම ගැටිත්තෙන් අපි නීඩල් පරීක්ෂණයක් නැත්නම් FNAC එකක් සිදු කිරීම මගින් මේ පිළිකා තත්වයක්ද එහෙම නැත්නම් පිළිකා නොවන තත්වයක්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. එලෙස පිළිකා තත්වයක් හඳුනාගත්තොත් හෝ පිළිකාවට නැඹුරුතාවයක් දක්වන ගැටිත්තක් හඳුනාගත්තොත් මූලිකවම ප්‍රතිකර්මය සිදු කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ශල්‍ය කර්මයන් මගින් ඉවත් කිරීමයි. තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් අනතුරුව දීර්ඝකාලීනව තයිරොක්සින් බෙහෙත් දීර්ඝකාලීනව ලබා ගත යුතුයි. ඊට අමතරව වෙනත් ප්‍රතිකාර වලට යොමු විය යුතුයි. මෙය ඇඩ්වාන්ස් ස්ටේජ් එකේ එහෙම නැත්නම් කුද්දටි වලට පැතිරීමක් හෝ ඇඩ්වාන්ස් ස්ටේජ් එකේ කැන්සර් එකක් තිබ්බොත් අපි කියනවා විකිරණශීලී අයඩින් ප්‍රතිකාර නොහොත් අයඩින් 131 කියන ප්‍රතිකාරය සඳහා අපි රෝගීන් යොමු කරනවා. එම නිසා ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයාට හෝ රජයේ රෝහලට වෙත යොමු වෙන්න. මූලික ස්කෑන් පරීක්ෂණ සහ ශල්‍යකරණ ප්‍රතිකාර මගින් මේ ඉවත් කිරීම තුළින් ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනවා.